හරිම ලස්සනයි. අපි ඔක්කොටම hina වුණා. අපේම සර් අපි හැමෝටම හිතුණා. ඉතින් මොකටද බය වෙන්නේ? අපි අපේ සර් එක්ක සින්දු කිව්වා, නැටුවා, කතන්දර කිව්වා. අපි හැමදාම පාඩම් කරපුවා පාඩම් නැතුව කොච්චර ගුටි කෑවද? ඒත් පාඩම් නෑනේ. අලුත් සර් අපිට ඔක්කොම පාඩම් කළා. අපට කම්මැලි හිතුනේ නෑනේ. උදේම බයික් එකෙන් ඇවිත් ලොකු බෑග් එකක් අරගෙන ලොකු සර් එක්ක මොනවදෝ ලීවා. එතකොට හිටපු සර්ද මේ අපිත් එක්ක සෙල්ලම් කරන්නේ. ජැකට් එක දාගෙන අපෙන් යනකොට ඇත්තටම සර් අපිට දුක හිතුණා. අපේම කෙනෙක් යනවා වගේ අපි බලන්න ආයෙත් එන්නම් කීවානේ. හැමදාම ඉදි කඩුල ළඟ ඉන්නවා අපේ අලුත් සර් එනකම්. දුවේ පුතේ මම ආවේ රාජකාරියට. ඒත් ඔය අහිංසක දෙනෙක් දැක්කහම ඒ ඇස්වල තිබුණු බලාපොරොත්තුව වෙහෙස දැක්කා. මං හිතෙන් මගේ පුංචි කාලයට ගියා. ගුරුවරයෙක් වෙන්න තරම් මට වරම් නැති වුණත් මොහොතකට සර් උනේ අන්න ඒ නිසා. ඉතින් දුවේ පුතේ යමක් ඉගෙන ගත්තා නම් ඔබ හිනාව සත්තකින්ම අවංක නම් එයයි අධ්‍යාපනය මාලද ඔබට දුන්. යන්නම් මොහොතකට එන්නම් හැකි විගස සැබෑ ගුරුවරයෙකු විට. එතකොදු ලබන්න සිප්නැන හැකි වෙහෙස දරා. දිනන්න ලොව රකින්න උරුමය සැබෑවටම.